ඕ කෑගන්න කලබල කරන්න ඔය අපට උඩුවක් මතනයි කොහෙද පාර මැද්දේ ඉන්නේ? ඕ කෑගන්න කලබල කරන්න කාන් ටයිම් එක මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා අර කෑගන්න කලබල කරන්න ග්‍රාමසේක මාව එව්වේ මේ වැටමායින් බලන්න වැගෙන ආපු කොට්ටු උදේ ගන්න බෑග අපේ ගෑනුට කොච්චර ගුවා ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ කොට්ටුව නිකන් කොට් මැල්ලි මොකද කෑගන්න කලබල කරන්න එපා උඩ පොඩි උන් එක මේ කඩු තියාගන්න බෑ ඉක්මනට කලබලෙට කාලේ ඉවර කරන්න ඕනේ මම බල්ලගේ කැම දෙන්න අපට උඩට තියෙන කැම බලපන් අපිට නිකන් ෆිසික් කරන කොට්ටුයි පාන් වාටි තමයි මම මේක රාස්ත බලන්න මේ හත්ලාමක් කෙල්ල මේ ගෙදර මහවුලුවට ගාව යන්නේ හිලි බඩ කරුත්තු මගේ ඔළුව වදිනවා මම අපි පොඩි උන් කියලා හිතන් ඉන්නවද දන්නේ අදන් හරුවාද අද වතුර කපනවා ටක් ගන්නවා ගත්ත නැත්නම් මම ආන්නේ ලබන සතියේ සෞදා යන්න බෑ හිතන්නේ මේ ගෙදර ගෑනුන්ට කියනවා හැමදාම ගෑස් එක අන්තිම මොහොතනකම් ඉවරනකම් ඉන්න එපා කියපන් කියලා. දැන් ඉතින් දවස් උද්ද කරපන්කෝ මම්මට. රයිට් ඕකේ I understand. කෑගන්න කලබල කරන්න එපා. තේරුණාද? මේ ගොබ්බ සිංහයන්ට ඇඟ විතරයි මොලේ නෑ. වීදුරු කඩාගෙන ආවිල ඔබ මාවල්ලනු බැලඩින් ගේ පුදුම් පාන්නේ. අනේ මේ පැත්තකට හිටපන්. මොකද්ද මචින් ගානේ? ගේම දිලන්නේ වලෙන් කාපන් එන කාපන්. අනේ බං බලත් නිකන් අපිට තමයි සාජ්ජි පාලයන් බයි යන්නේ. කරුණාකර ගමන් යනවා ට්‍රිවිල් එකකට දාගන්න අනිත් දවසේ මේ තුන්දෙනා මුස්සන් යන මං ආනෝල්ඩ් සුපසිංහට අපි පාවෙන ලෝකේ දෙවිදිලා මේ අනේ වතුර මොටරේ දාන්නකෝ මේ වතුර ෆ්ලෝ එකේ එන්නේ සවර එකේ ප්‍රෙෂර් මදි ඒ අලුත් සබන් කැලක් තියෙනවා කියලා දෙනකෝ මේ සබන් ඉවරයි නගේ කොට කල්ස පකයක් දෙන්නකෝ තුවායක් දාගනල්ලා අම්මේ තාත්තේ දැන් අවුනව චැනල් එක අන්ටරාව කරගෙවුවා දකුණු පැත්තට කැම ටික නම් টপ හැබැයි ඉතින් බටේ දාලා දෙනකොට මම කණ්ඩා මාරු යන්නේ කැපස් අම්මලා නම් කියෝ කෑ ගහන්න එපා කලබල කරන්න එපා පොල් ගෙඩියක් තිබ්බොත් අහුලන් වටින් කියලා වට්ටයි ටිකාර දැක්කො පොල් අවුලන මණ්ඩ පාරටම කන්නේ වෙන්නේ ගිය පාරතුගේ බල්ලගෙන් බේරුනේ ලෝක මාරුවේ අනේ කෑ ගහන්න කලබල කරන්න ඕ කලබල කරන්න අපේ බබා චිපු බල්ල චිපු කලබල ඉතින් හැපුනේ මීඩියා එක හොඳට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න thank you